දැන් මේක නම් භූමිකම්පා නිරීක්ෂණ මධ්‍යස්ථානය. දැන් මේ තියෙන රොටරිය කියන්නකෝ. කිලෝමීටර් 11.2කින් භූමිකම්පාව ඇතිලා තියෙනවා. අපි දන්නේ නැහැ පැත්ත කොහෙද කියලා. හරිද? මොකද අපි කරන්නේ? එක භූමිකම්පා නිරීක්ෂණ මධ්‍යස්ථානයකින් මේක අල්ල ගන්න බෑ. භූමිකම්පා නිරීක්ෂණ මධ්‍යස්ථාන තුනක් විතර තියෙන්න ඕනේ කොයි හරි. කොයි තුනක් විතර තියෙන්න ඕනේ. හරි? දැන් රොටරියේ ඉන්න අපි දන්නවා මෙතන ඉඳන් 11.2කින් තමයි මේක ඇතිලා තියෙන්නේ කියලා. එහෙනම් අපි කරන්නේ කිලෝමීටර් 11.2කින් තියෙන ටැංක් ටික ඔක්කොම අල්ලලා ගහනවා රවුමක්. කිරුළපන, කොහුවල නෙවෙයි, දෙහිවල ඒ වගේ පැතිරි ගල්ලා ගහනවා රවුමක්. ඒ ටික මම කරලා රවුමක් ගන්නවා. දැන් මේ භූමිකම්පා මධ්‍යස්ථානයේට ඒ තරම් එනවනේ. උන් දන්නවා උන්ට ගාන හදලා ආපුවා මේ 7යි කියලා කියන්නකෝ. එයාලා කරන්නේ අරේ 7ක් වෙන රවුමක් ගන්නවා. එයාගේ නම් මේ මැප් එකේ අරේ 7ක් වෙන රවුමක් ගන්නවා විදියට. හරි 7ක් වෙන රවුමක් ගන්නවා විදියට. හරිද? ඒතර ඒගොල්ලෝ කියනවා මෙයාගේ නම් 7ක් දුරින් තමයි භූමිකම්පාව තියෙන්නේ. ඒ කියන්නේ මේ රවුම උඩ ලක්ෂයක භූමිකම්පාව තිබිය යුතුයි. මේගොල්ලෝ කියනවා මේගොල්ලෝ ඉඳන් 11.2 දුරින් තමයි භූමිකම්පාව තියෙන්නේ. එහෙනම් මේගොල්ලෝ කියනවා මේ රවුම උඩ ලක්ෂයක භූමිකම්පාව තිබිය යුතුයි. එහෙනම් possible places දෙකක් තියෙනවා. එකක් මෙතන එකක් මෙතන. දැන් අපි දන්නේ එක්ක මෙතන වෙන්න පුළුවන්. මේ දෙගොල්ලෝම කියන කතන්දර ඇත්ත වෙන්න බෑ. එහෙනම් එක උත්තරේ මෙතන නැත්නම් උත්තරේ මෙතන. නේද? ඒකට තමයි ওই දෙකෙන් කොයි එකද කියලා හොයාගන්න තමයි තුන්වෙනි මධ්‍යස්ථානය ඕනේ වෙන්නේ. තුන්වෙනි මධ්‍යස්ථානය උන් කියනවා නම් මේගොල්ලන් ඉඳන් දැන් එකම භූමිකම්පාව මේ තුනට වෙනවනේ. මේගොල්ලන් ඉඳන් ගන්න හැදුවා මේගොල්ලන් ඉඳන් 18ක විතර දුරක් තියෙනවා කියලා කියනවා නම් ඒ තුන්වෙනි කට්ටියගේ රවුමෙන් දහම් මේ තැන් දෙකෙන් එකක් කරා අනිවාර්යෙන් කැපෙන්න ඕනේ. එකක් කරා කැපෙන්න ඕනේ. මේක කරා කැපෙනවා නම් තුනම කැපෙන තැන තමයි අතර භූමිකම්පාව තියෙන්නේ. තුනම කැපෙන තැන භූමිකම්පාව තියෙන්නේ. මැත්ස් දැන් සරල ගණිතයේදී මේ ෆිසික්ස් සරල ගණිතයේදී. එතකොට මේ නේද? සරල ගණිතයේදී දැන් මේකේ තියෙන්නේ මොකද්ද? මෙහෙම යකඩ බෝලයක එල්ලපු මාකර් එකක්. හරිද? යටින් යනවා මාකර් ගන්න මෙලි පැනක් තියෙනවා එහෙම කියනවා. යටින් යනවා මෙහෙම පටියක්. මාරයි කියන්නේ මාරයි. හිතා ගන්න බැරි දේවල් ගොඩයි. පඩියක් වෙනුවෙන් මේ සයන්ස් ඉගෙන ගන්න එපා. මේක ඇතුලේ මාර දේවල් ගොඩාක් තියෙනවා. ඉගෙන ගන්න මාර කියන්නේ හිතා ගන්න බෑ මේ වේ. මාර දේවල් ගොඩක් තියෙනවා. ඒ කියන්නේ දැන් මේ ඊළඟට මේක නම් ලෝකේ මෙන්න මෙතන භූත ඇටි දෙයක් ගැටිලා මේ තියෙන්නේ මුහුද හරිද? මුහුද එහෙම උඩින් තියෙන්නේ. මේ තියෙන අර ඇතුලේ තියෙන ජෙලි මාධ්‍ය. මෙතන නම් භූමිකම්පා මධ්‍යස්ථානයේ මෙතනින් භූමිකම්පාව ඇති වුණා නම් පී තරංගයේ මෙහෙම භූමිකම්පා මධ්‍යස්ථාන විතරක් නෙමෙයි හැමදාම යනවා. පී තරංගයේ මෙහෙම එද්දි මැද්දේ මොකක් හරි මේ ක්‍රස්ට් එක ඇතුලේ මෙහෙම ද්‍රව කලාපයක් තිබ්බනම් බැරි වෙලා හරි පී තරංගය කියන්නේ තීරයක් තරංගයක් වුණා නම් තීරයක් තරංගේ එන්නේ නැති වෙනවා. නේද? තෙල් නිදියක් හරි මොකක් හරි තිබ්බා කියන්නකෝ. අතන මුලින්දක් හරි මොකක් හරි තිබ්බා. ඒතර ඒක එන්නේ නැති වෙනවා පී තරංගේ. ඒක තීරයක් වුණා නම්. හැබැයි මේක අන්වායාමෙන් හින්දා වතුර තිබ්බත් නැතත් මේ හරහා භූමිකම්පය මධ්‍යස්ථානට මේක එනවා. මාරයිනේ. මාරයි කියන්නේ මාරයි. හිතා ගන්න බැරි දේවල් ගොඩයි. පඩියක් වෙනුවෙන් මේ සයන්ස් ඉගෙන ගන්න එපා. මේක ඇතුලේ මාර දේවල් ගොඩාක් තියෙනවා. ඉගෙන ගන්න මාර. يعني හිතා ගන්න බෑ මේවා. මාර දේවල් ගොඩක් තියෙනවා. හරි. ඊළඟට එහෙම ආස නැත්තම් ඉගෙන ගන්නත් එපා නිකන් මොන හරි කරන්න. තව කොච්චර දේවල් තියෙනවද කියන්න ඔක් කරන්න. අයිස්ක්‍රීම් කඩයක් දාගන්න පුළුවන්. එහෙම දේවල් තියෙනවා. හරි. එතකොට දැන් ඊළඟට එහෙම ගන්න පුළුවන්. හරිද? එතකොට මේ දැන් ඒක හරි අමුතුයි. ඒතර පී තරංගය يعني ලෝකේ නිර්මාණ බාන්න පී තරංගය ඕනෙම් මාධ්‍යයක් ඇතුලෙන් එනවා. ඕනෙම් මාධ්‍යයක් ඇතුලෙන් එනවා. ඒක අන්වායාමයි. S තරංගයේ තීරයක්. ඊට පස්සේ සංඛ්‍යාත මෙහෙමයි. හරි. පෘෂ්ඨීය තරංග දැන් මේ පී තරංග S තරංග තේරෙනවනේ. මේක අන්වායාම තරංගයක්. ඒ කියන්නේ සම්පීඩන විරලන තියෙන්නේ නේ. සම්පීඩන විරලන අර ස්ලින්කියකින් අදින්නේ මෙහෙමනේ. මේක තීරයක් තරංගයක්. මේක එන්නේ නෑ වතුර ඇතුලෙන්. ඒක වතුර ඇතුලෙන් එන්නේ නෑ. ඔයාලට හිතන්න පුළුවන් එහෙනම් ඉතින් දැන් ලෝකෙ මොකටද සිග්නල් දෙකක් එවන්නේ? P එකක් විතරක් එවන්න තිබ්බනේ කියලා. ඇයි ලෝකෙ එච්චර එහෙම වෙන්නේ? ඇයි සිග්නල් දෙකක් එවන්නේ එකක් එවන්න තිබ්බනේ කියලා. එකක් එවන්න තිබ්බනේ ලෝකෙ එච්චර හොඳ නිර්මාණයක් නම් ඇයි දෙකක් එවන්න ඕනේ නැහැ නේ එකක් එවන්න තිබ්බනේ කියලා. මොකද්ද එකක් එවන්නේ නැතුව දෙකක් එවන්න හේතුව? බාණ්ඩ ඒකෙන් පොඩි ගාණක් හදාගත්ත හැකි. දැන් බාණ්ඩ මේ තරංග දෙකක් කෙන එකේ වාසිය. හරිද? මම නිකන් ඉලක්කම් ලියන්නම්. මෙහෙමයි දැන් ওই P තරංග වල වේගය එක එක මාධ්‍ය ඇතුළේ එක එක ගණන්. හරිද? එහෙමනේ ඉතින් අන්වායම තරංග වල ප්‍රවේගය කියන එක එක මාධ්‍ය ඇතුළේ එක එක ගණන්නේ. තීරයක් තරංග ප්‍රවේගයත් එක එක මාධ්‍ය ඇතුළේ එක එක ගණන්. මම නිකන් රැන්ඩම් අගයන් දෙයක් ලියන්නම් අදල වශයෙන්. හිතන්න මෙතනින් භූමිකම්පාවක් ඇති වුණා. හරි? මෙතනින් භූමිකම්පාවක් ඇති වුණා. මේ භූමිකම්පාවට අදාළව P තරංගයක් නිකුත් වෙනවා. හරි? S තරංගයකුත් මෙතනින් එකම වෙලාවෙ නිකුත් වෙනවා. P තරංගයේ වේගය පැයට තප්පරයට කිලෝමීටර 8යි. S තරංගයේ වේගය තප්පරයට කිලෝමීටර 4යි. තප්පරයට කිලෝමීටර 4යි. භූමිකම්පා නිරීක්ෂණ මධ්‍යස්ථානයේ
පී තරංගේ අල්ල ගන්නවා උදේ 8ට. උදේ 8ට මෙයා පී තරංගේ අල්ල ගන්නවා. උදේ 8යි 2ට S තරංගයක් මෙතෙන්ට එනවා අල්ල ගන්නවා. උදේ 8ට පී තරංගේ මෙයා අල්ල ගන්නවා. උදේ 8යි 2ට S තරංගේ අල්ල ගන්නවා. හරි? 8යි 2ට S තරංගේ අල්ල ගන්නවා. මම මේ ඉලක්කම් දෙක මෙහෙම ලියන්නද? මේ එකක් ලියන්නම් 7යි කියලා. එකක් 7යි එකක් 4යි. හරිද? හරි. උදේ 8ට අල්ල ගන්නවා පී තරංගය. නිරීක්ෂණය කරනවා. S තරංගය නිරීක්ෂණය කරනවා 8යි 2ට. එතකොට එයාට හොයාගන්න පුළුවන් භූමිකම්පාව තියෙන්නේ ඇති වෙලා තියෙන්නේ භූමිකම්පා තරංග ඇති වෙලා තියෙන්නේ කොච්චර දුරකින්ද කියලා ඒ දෙක පාවිච්චි කරලා. හරි. සරල ගාණක්, චලිතය ගාණක් 2024 මේ ළඟදී හදන්න තියෙන ගාණක්. උත්තරයක් කියන්න. එයා උදේ 8ට පී තරංගය අල්ල ගන්නවා. උදේ 8යි 2ට S තරංගය අල්ල ගන්නවා. හරි. නේද? 1120ක්. නේද? කොච්චර දුරකින්ද භූමිකම්පාව ඇති වෙලා තියෙන්නේ කියලා ඒගොල්ලන්ට හොයාගන්න පුළුවන්. ඒ විදිහට. ඉතින් සාමාන්‍යයෙන් ওই භූමිකම්පාවක් ඇති වෙන තැන හොයාගද්දී දැන් අපිට දැන් හිතන්න අපි රොටරිය දෙනවා භූමිකම්පා නිරීක්ෂණ මධ්‍යස්ථානය. හරි? අපිට අපි මෙහෙම හොයාගත්ත කියලා කියනකො 1120කින් භූමිකම්පාවක් තියෙනවා කියලා. හරි. 11.2ක් කියනකො 1120ක් නැහැනේ ලංකාවේ. 11.2ක් කියලා හිතන්නකො. ඒතර භූමිකම්පාව ඇති වෙලා තියෙන්නේ කිලෝමීටර් 11.2කින් කියලා හොයාගත්තට මදිනේ. ඇයි? අපි දන්නේ නැහැ කොයි පැත්තටද කියලා. ඉරුල්ලබන පැත්තටද? නැත්තම් අර පැත්තෙන් නාවල බත්තර මුල්ල පැත්තටද කියලා අපි දන්නෙත් නැහැ. කොහුවල පැත්තටද දෙහිවල පැත්තටද කියලා අපි දන්නෙත් නැහැ. නේද? එහෙම පැත්ත දන්නෙත් නැහැ. ඒතර පැත්ත හොයාගන්නේ කොහොමද? පැත්ත දන්නේ නැත්තම් කොයි පැත්තටද ඒ දුර තියෙන්නේ කියලා. ඒක හොයාගන්නේ කොහොමද? ඒක හොයාගන්නේ කොහොමද? දැන් මේක නම් භූමිකම්පා නිරීක්ෂණ මධ්‍යස්ථානය. දැන් මේ තියෙන්නේ රොටරිය කියන්නකෝ. කිලෝමීටර් 11.2කින් භූමිකම්පාව ඇති වෙලා තියෙනවා. අපි දන්නේ නැහැ පැත්ත කොහෙද කියලා. හරිද? මොකද අපි කරන්නේ? එක භූමිකම්පා නිරීක්ෂණ මධ්‍යස්ථානයකින් මේක අල්ල ගන්න බෑ. භූමිකම්පා නිරීක්ෂණ මධ්‍යස්ථාන 3ක් විතර තියෙන්න ඕනේ කොයි හරි. කොයි හරි 3ක් විතර තියෙන්න ඕනේ. හරි? දැන් රොටරියේ ඉන්න අපි දන්නවා මෙතන ඉඳන් 11.2කින් තමයි මේක ඇති වෙලා තියෙන්නේ කියලා. එහෙනම් අපි කරන්නේ කිලෝමීටර් 11.2කින් තියෙන තැන් ටික ඔක්කොම අල්ලලා ගහනවා රවුමක්. කිරුළපන, කොහුවල නෙමෙයි, දෙහිවල ඒ වගේ පැති ටික අල්ලලා ගහනවා රවුමක්. ඒ ටික මම කරලා රවුමක් ගන්නවා. දැන් මේ භූමිකම්පා මධ්‍යස්ථානයටත් ඒ තරම් එනවනේ. උන් දන්නවා උන්ට ගාන හදලා ආපුවා මේ 7යි කියලා කියන්නකො. එයාලා කරන්නේ අරය 7ක් වන රවුමක් ගන්නවා. එයාගේ ඉඳන් මේ මැප් එකේ අරය 7ක් වන රවුමක් ගන්නවා මේ විදියට. අරය 7ක් වන රවුමක් ගන්නවා මේ විදියට. හරිද? ඒතර ඒගොල්ලෝ කියනවා මෙයාගේ ඉඳන් 7ක් දුරින් තමයි භූමිකම්පාව තියෙන්නේ. ඒ කියන්නේ මේ රවුම උඩ ලක්ෂයක භූමිකම්පාව තිබිය යුතුයි. මේගොල්ලෝ කියනවා මේගොල්ලන්ගෙන් 11.2 දුරින් තමයි භූමිකම්පාව තියෙන්නේ. එහෙනම් මේගොල්ලෝ කියනවා මේ රවුම උඩ ලක්ෂයක භූමිකම්පාව තිබිය යුතුයි. එහෙනම් possible places දෙකක් තියෙනවා. එකක් මෙතන එකක් මෙතන. දැන් අපි දැන් එක්ක මෙතන වෙන්න පුළුවන්. මේ දෙගොල්ලෝම කියන කතන්දර ඇත්ත වෙන්න බෑ. එහෙනම් එක්ක උත්තරේ මෙතන නැත්නම් උත්තරේ මෙතන. නේද? ඒකට තමයි ඔය දෙකෙන් කොයි එකද කියලා හොයාගන්න තමයි තුන්වෙනි මධ්‍යස්ථානය ඕනේ වෙන්නේ. තුන්වෙනි මධ්‍යස්ථානය උන් කියනවා නම් මේගොල්ලන් ඉඳන් දැන් එකම භූමිකම්පාව මේ තුනට වෙනවනේ. මේගොල්ලන් ඉඳන් ගාන හැදුවා මේගොල්ලෝ ඉඳන් 18ක විතර දුරක් තියෙනවා කියලා කියනවා නම් ඒ තුන්වෙනි කට්ටියගේ රවුමෙන් දහම් මේ තැන් දෙකෙන් එකක් කරහා අනිවාර්යෙන් කැපෙන්න ඕනේ. එකක් කරහා කැපෙන්න ඕනේ. දැන් මේක හරහා කැපෙනවා නම් තුනම කැපෙන තැන තමයි ඇත්තටම භූමිකම්පාව තියෙන්නේ. තුනම කැපෙන තමයි භූමිකම්පාව තියෙන්නේ. මැත්ස් නිකන් සරල ගණිතයේදී මේ ෆිසික්ස් සරල ගණිතයේ තියෙන්නේ. නේද? සරල ගණිතයේ තියෙන්නේ. ඔය විදියට. ලස්සනයිනේ වැඩේ ඔන්ලයින්. වාර ලස්සනයි يعني සරල ගණිතේ භාවිතා කරලා තියෙන විදිය බලන්න මේ වැඩවලට. සරල මැත්ස් වාර ලස්සන වැඩ තියෙන්නේ. අට ලස්සනයි. ඊට පස්සේ ඒ වගේ ඉස්සර ඔය අතින් ඇදලා තියෙන්නේ දැන් තමයි ඉතින් මැෂින් වලින් අදින් හිතන්නකෝ ඒ කාලේ ඉන්ජිනියර්ස්ලාට තිබිච්ච වගකීම කොහමද පොඩ්ඩක් ඉරක් වැරදුනොත් එහෙම වෙන තැනකට තමයි මැසේජ් එක යවන්න වෙන්නේ භූමිකම්පාවක් එනවා කියලා. හිතන්නකෝ දැන් නම් මැෂින්ස් වලින් එනවා. ඉස්සර අතින් තමයි ඕවා කරලා දෙන්නේ. මේ ලෝකේ තියෙන ගොඩාක් දේවල් හරි සරලයි. මේ මාර ලස්සනයි මේ සබ්ජෙක්ට් ඉස්සරහට ඉගෙන ගන්න. ඉතින් මේකට අදාළ ඉන්ජිනියරින් ෆීල්ඩ් එක තමයි Earth Resource Engineering කියන්නේ. EM කියලා කියන්නේ මොරටුවේ. මොරටුවේ EM කියන්නේ මේකට අදාළ ඉන්ජිනියරින් ෆීල්ඩ් එක. ඉස්සරහට තව දේවල් තියෙනවා ගොඩක්. දැන් මේ හැම එකක්ම ඉන්ජිනියරින් ෆීල්ඩ් එකත් එක්ක සම්බන්ධයි කියලා වලට තේරෙනවනේ මේ හැම එකක්ම ඉන්ජිනියරින් ෆීල්ඩ් එකක් තියෙනවා. මම හැම පාඩමකදීම කිව්වා. දැන් විකිරණයේ පාඩමේදී මම කිව්වා ඒක ඉලෙක්ට්‍රිකල් එකත් එක්ක සම්බන්ධයි කියලා. ඊට පස්සේ
හැම පාඩමකදී මම කියවනේ මොකක් හරි ඉංජිනේරින් ෆීල්ඩ් එක. ඒ වගේ ස්ථිර විද්‍යුත් ශාස්ත්‍ර ඉලෙක්ට්‍රිකල් එකත් එක්ක සම්බන්ධ. ධාරා විද්‍යුත් ඉලෙක්ට්‍රොනික්ස් ඉලෙක්ට්‍රිකල් එකත් එක්ක සම්බන්ධ. ඒ විදිහට. මේක ඇවිල්ලා EM. ඊට පස්සේ යම් ආපාංකේ පාඩමේදී මම කිව්වා මැටීරියල් සයන්ස් ඉංජිනේරින් එක සම්බන්ධයි කියලා. මේක ඇවිල්ලා EM. හරි. ඒක මොරට විතරයි තියෙන්නේ. ඊට පස්සේ දැන් ඊට පස්සේ අපි දැන් අර ෂෝට් නෝට් එක කම්ප්ලීට් කරේ නෑනේ. මේ බලන්න. ඉතරයි ගැජට් එක. හින්න බර යකඩ ගෝලයක හින්න බර යකඩ ගෝලයක් අරගෙන පැන්සලේ කොළ කෑල්ල එච්චරයි. බර යකඩ ගෝලයක එල්ලනවා පැන්සලේකුයි කොළ කෑල්ලකුයි. පැන්සලේ කොළ කෑල්ල. මේදී දැන් ඉතින් තව ඒවල් තියෙනවා. නමුත් අර සරල ඉස්සර ඉඳන් තිබිච්ච එක තමයි මේක. මාග පෙන්නයක් ඔයක් එල්ලලා දෙනවා. මේ අර මේ මෙහෙම සමහර දේවල් තියෙනවා මේ අර මේවා හරි සරලයි කියලා කියනවට සමහරු කැමති නෑ. ඒක මම හොඳට දැකලා තියෙන එකක් ඔය YouTube එකේ එහෙම බයින්ඩ හේතුවක් තමයි සමහර දේවල් සරලයි කියනවට සමහරු කැමති නෑ. දැන් අර අපි කරන්නේ මාර දෙයක් මේක මාර අමාරු දෙයක් කියලා කියන්න ගොඩක් කට්ටිය කැමතියි. අපිට විතරයි නිකන් මේක කරන්න පුළුවන් වගේ එකක්. එහෙම එකක් නෑ. මේ හැම දෙයක්ම හරි සරලයි. හරි? හැම දෙයක්ම හරි සරලයි. මාර දෙයක් නිකන් අපිට මේක මේ තේරෙන්නේ නැහැ ගොඩක් එවුන්ට අපි විතරයි මේවා දන්නේ කියන්න ගොඩක් කට්ටිය කැමතියි. හරි. එතකොට මේ දැන් මේකේ තියෙන්නේ මොකද්ද? මෙහෙම යකඩ බෝලයක එල්ලපු මාකර් එකක්. හරිද? යටින් යනවා මාකර් ගන්න මෙදි පෑනක් තියෙනවා එහෙම. යටින් යනවා මෙහෙම පටියක්. සුදු පටියක්. ඒක දිගටම යනවා හැම වෙලාවෙම යමින් තියෙන්නේ පටියේ. භූමිකම්පාවක් එද්දී මොකද්ද වෙන්නේ? ඉතින් මේ ගෝලේ පොඩ්ඩක් දෝලණය වෙනවනේ. මේ පොඩි තරංගයක් එන්නේ දෝලණය වෙනවනේ. ඉතින් භූමිකම්පාවක් නැති වෙලාවට මොකද්ද වෙන්නේ? මේක අර කැම්මේ යටින් ගන්න පුළුවන් නම් අමාරු. හරිද? ගන්න බෑනේ එහෙම. දැන් භූමිකම්පාවක් නැත්තම් මොකද්ද වෙන්නේ? දැන් මේක මේ ගෝලේ අචලව තියෙනවා මේ කොලේ. මෙහෙම මේ පටියක් දිගේ මේ කොලේ කොහම යනවා. භූමිකම්පාවක් නැත්තම් මේක පෑනේ යන්නේ නැහැ කොලේ යන්නේ. කොලේ යනවා. කොලේ යනවා. උතර මෙහෙම ඉරක් තමයි ඇදෙන්නේ භූමිකම්පාවක් නැත්තම්. හරි? හදිසියෙ එතෙන්ට පී තරංගය ආවා කියන්නකෝ. පිතරංගේ ආපුවම මේ ගැස් වෙනවනේ මේක දැන් දන්වැලකින් ඉල්ලලා තියෙන යකඩ බෝලයන්. එතකොට මේක ගැස් වෙනවා. මේ බෝලේ මෙහෙම ගැස් වෙනවා. ගැස් වෙනවා. බෝලේ ගැස් වුණා මෙහෙම එකක් ඇදෙනවා. මෙහෙම එකක් ඇදෙනවා මේකේ. ඊළඟට ආයි ටික වෙලාවක් යනකම් 8 ඉඳන් 8:02 වෙනකම් මොකුත් තරංගයක් නැහැ නේ ආයි පටිය හොම යනවා. ඊළඟට S තරංගය එනවා. S තරංගය ආපුවම ආයිත් ගැස් වෙනවා. ඊට පස්සේ මෙහෙම එකක් ඇදෙනවා. මේ දෙන්න අතර කාලෙ මෙන්නා මේක උදේ 8ට මේක 8:02ට ටක් ගාලා දැන හොයාගත්තා ඒක. එච්චරයි. හිතන්නකො පට්ට සරල දේවල් තියෙන්නේ මේ ගන්න හරියට. පට්ට සරල දේවල් තියෙන්නේ. හරි. ඒ වගේ. එච්චරයි වැඩේ. දැන් මේවා සරලයි කියනවනේ කැමති නෑ ගොඩක් කට්ටිය. නෑ මේකේ මාර දෙයක් තියෙන්නේ මේකේ එන ඉලෙක්ට්‍රොනික සර්කිට් එකක් තියෙන්නේ ලොජික් ගේට් 4ක් දාලා මේ AI වලින් තමයි වැඩ කරන්න කියනවනේ තමයි මම කැමති. හරි. ඊළඟට වැඩේ හරි. ඊළඟට අර අයින්ස්ටයින් කියනවනේ ඔයාට දෙයක් තේරෙන්නේ නැත්නම් ඔයාට ඒක සරලව පැහැදිලි කරන්න බෑ කියලා. ඒ කියන්නේ කාට හරි දෙයක් තේරෙනවා නම් ඌට ඒක පට්ට සරලව පැහැදිලි කරන්න පුළුවන් වෙන්න ඕන. කවුරු හරි කෙනෙක්ගේ පැහැදිලි කිරීම කරන්නෙම හින බරපතල විදියකට නම් ඒ කියන්නේ ඒ මනුස්සයරත් එක තේරෙන්නේ නැහැ. හරිද?